මානව ප්‍රතිරක්ෂක සෛලවලින් HIV DNA ඉවත් කිරීමට විද්‍යාඥයන් සමත් වේ. විද්‍යාඥයින් CRI SPR CAS9 ජාන සංස්කරණ තාක්ෂණය භාවිතා කරමින් මානව ප්‍රතිරක්ෂක සෛල වලින් HIV DNA සාර්ථකව ඉවත් කිරීමට සමත් වී ඇති අතර මෙය HIV AIDS සරණේ ඉතිහාසගත ජයග්‍රහණයන් ලෙස සැලකුණු ලැබේ. ටෙම්පල් විශ්වවිද්‍යාලය සහ එක්ස්කේම් බයෝ තර්පිටික්ස් ආයතනය විසින් සංවර්ධනය කළ ලද EBT-101 නම් ප්‍රතිකාරක ක්‍රමය රසායනකාර තත්ත්ව යටතේ සතුන් තුළ සැඟවී සිටින HIV පෙරෝහක වෛරස් DNA ඉලක්ක කර ඉවත් කිරීමට සමත් විය. මානවයන් මත සිදු කළ මුල් සායනික පරීක්ෂණ මෙම ප්‍රතිකාරය ආරක්ෂිත සහ හොඳින් ගැළපෙන බව පෙන්නුම් කරලා දී. කෙසේ වෙතත් රෝගීන් සම්මත ප්‍රතිරේට රෝවරයිස් ප්‍රතිකාරය නැවැත්වීමෙන් පසු HIV වෛරසය නැවත ප්‍රබල වීම නිසා මේ ප්‍රතිකාරය තවදුරටත් වැඩි දියුණු කළ යුතු මට්ටමේ පවතී. තවද නෙදර්ලන්තයේ රසායන ගාන පරිසරයේදී ජානපටුවේ ඉතා සුරක්ෂිත කොටස් ඉලක්ක කරමින් CRI SPR තාක්ෂණික ආසාදිත සෛලවලින් ඉවත් HIV ආසාදන ඉවත් කළ හැකි බව තහවුරු කර ඇත. තාමත් සම්පූර්ණ ප්‍රතිකාරයක් නොව නමුත් ප්‍රගතිය HIV සඳහා එක්වරක් සිදු කළ හැකි ජාන ප්‍රතිකාරයක් සඳහා වන ප්‍රධාන පියවරක් නියෝජනය කරයි. කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ පුළුල් භාවිතය සඳහා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරගත් වැඩිදුර පර්යේෂණ කටයුතු දැනට සිදුවමින් පවතී. මේ පර්යේෂණ ප්‍රතිඵල HIV AIDS රෝගීන් සඳහා අනාගතයේ බලාපොරොත්තුවක් ලබා දෙන නමුත් සම්පූර්ණ ප්‍රතිකාරයක් ලබා ගැනීමට තාමත් කාලය අවශ්‍ය බව විද්‍යාඥයන් අවධාරණය කරයි.